ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ කොළඹ කොටස් වෙළඳපොලේ හරිම පුදුම දවසක් ගැන. බැලු බැල්මට හැමදේම සාමාන්‍යයි වඩේ පෙනුනට ඇත්තටම තිරේ පිටිපස්සේ ලොකු කතාවක් දිගහැරෙමින් තිබුණා. හරි එහෙනම් අපි බලමු මේ කතාවේ ඇත්තටම මොකක්ද උනේ කියලා. මුලින්ම වෙළඳපොලේ පොදු තත්ත්වය, ඊළඟට දවසේ වැදගත්ම ඉලක්කම් ටික, ඊට පස්සේ විදේශී ආයෝජකයෝ මොනවද කළේ, සල්ලි වැඩිපුරම කැරකුනේ කොහෙද, අන්තිමට දවසේ දිනපු අයයි පෙරදුණු අය කවුද කියලාත් අපි බලමු. බැලු බැල්මට නම් වෙළඳපොලේ කිසිම වෙනසක් නැහැ වගේ තමයි පෙනුනේ. ඒත් ඇත්ත කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස්. දේශීය සහ විදේශීය ආයෝජකයෝ අතර ලොකු ගැටුමක් ඇතුළෙන් සිද්ධ වෙමින් තිබුණා. හොඳයි, අපි මුලින්ම ලොකු චිත්‍රය දිහා බලමු. දවස් අවසානයේදී දර්ශක දිහා බැලුවම හිතෙන්න පුළුවන් මේක හරිම සාමාන්‍ය දවසක් කියලා. ප්‍රධාන දර්ශක දෙකම, ඒ කියන්නේ ASP සහ S&P SL20 දර්ශක දෙකම දවස ඉවර කළේ පටන් ගත්ත තැනම වගේ. කියන්නේ කිසිම වෙනසක් වෙලා නැහැ. මේකෙන් පේන්නේ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර ලොකු තල්ලුවක් තිබුණා කියන එකයි. ඒ දර්ශක දිහා විතරක් බලලා මුළු කතාවම තේරුම් ගන්න පුළුවන්ද? නෑ. ඇත්තම කතාව, ඇත්තම නාටකය තියෙන්නේ දවසේ ඉලක්කම් ඇතුලේ. මුලින්ම බලන්න මේක. දර්ශකයක තැන තිබුණට විලිඳපොලේ මුළු පිරිවැටුම 16%ින්ම ඉහළ ගිහින් රුපියල් බිලියන 3.3ක් පැනලා. හැබැයි ඊටත් වඩා පුදුම හිතන දේ තමයි ගනුදෙනු වුණු කොටස් ගණන. හිතා ගන්න පුළුවන්ද 104න් වැඩි වෙලා. ඒ කියන්නේ දෙගුණයකටත් වඩා වැඩි. මේකෙන් පැහැදිලි නේද වෙළඳපොළ කොච්චර සක්‍රියව තිබුණද කියලා? ඉතින් මේ ඉලක්කම් එකට තියලා බැලුවම අපිට පේනවා ගනුදෙනු නම් කෝටියයි. ඒත් මිල වැඩි වුණු කොටස් වලට වඩා මිල අඩු වුණු කොටස් ගණන තමයි වැඩි. ඒ කියන්නේ වෙළඳපොළ හරින සක්‍රියයි, ඒත් එක්කම ලොකු අවිනිශ්චිත බවකුත් තිබිලා තියෙනවා. හරි. එතකොට මෙතන තියෙන ලොකුම ප්‍රශ්න තමයි කවුද මේ තරම් කොටස් අරගෙන විකුණලා තියෙන්නේ? අපි ඒක හොයලා බලමු. මෙන්න බලන්න මේ දත්ත වලින් පේන ලොකු පරතරයක්. විදේශීය ආයෝජකයෝ රුපියල් මිලියන 10.4ක විතර කොටස් අරගෙන තියෙනවා. ඒත් ඒගොල්ලෝ විකුණලා තියෙන කොටස් ප්‍රමාණය රුපියල් මිලියන 144.9ක්. ඒ කියන්නේ ගත්තා වගේ දසගුණයක් විකුණලා. මේ ප්‍රස්තාරයෙන් ඒක හරිම පැහැදිලි. අර බලන්න විකුණුම් තීරුව කොච්චර උස්සද කියලා. මිලදී ගැනීමුන් තීරුවට සාපේක්ෂව. මේකෙන් කියවෙන්නේ එකම දෙයයි. විදේශීය ප්‍රාග්ධනය ලොකු ප්‍රමාණයක් වෙළඳපොළෙන් එළියට ගිහින්. ඉතින් මේ හැම දෙයකම ප්‍රතිඵලය තමයි දවස අවසානයේදී සුද්ධ වශයෙන් රුපියල් මිලියන 130කටත් වඩා වැඩි මුදලක් විදේශීය ආයෝජකයෝ වෙළඳපොළෙන් එළියට අරගෙන. හරි. එතකොට මේ තරම් සල්ලි හෙට මෙහෙට යද්දි වැඩිපුරම ක්‍රියාකාරී වෙලා තියෙන්නේ මොන අංශද? අපි දැන් ඒ ගැන බලමු. මෙතන පේන විදිහට ආහාර, පාන සහ දුම්කොළ අංශය තමයි පෙරමුණේ ඉන්නේ. මුළු පිරිවැටුමෙන් 31%ක්ම, ඒ කියන්නේ 3න් 1ක් විතරම ඇදිලා තියෙන්නේ මේ අංශයෙන්. ඊට පස්සේ ප්‍රාග්ධන භාණ්ඩ සහ අමුද්‍රව්‍ය අංශත් ඉහළින් ඉන්නවා. මේකට හේතුවක් වාර්තාවෙම සඳහන් වෙනවා. ඒ තමයි දවසේ පිරිවැටුමෙන් වැඩි කොටසක් ඇවිත් තියෙන්නේ සමප්‍රේක්ෂණ ගනුදෙනු වලින්. විශේෂයෙන්ම RL, ඒ කියන්නේ රේණුකා ඇග්‍රි ෆුඩ්ස් වගේ කොටස් වලට තමයි මේ අවධානය යොමු වෙලා තියෙන්නේ. හරි, අපි දැන් මේ ඉලක්කම් කතාව පැත්තකින් තියලා බලමු. මේ දවසේ ඇත්තටම කැපිලා පෙනුණු සමාගම් මොනවද කියලා. කවුද දිනුවේ, කවුද පෙරදුනේ? දවසේ ජයග්‍රාහකයෝ අතරින් LOC ෆිනන්ස් තමයි ඉස්සරහින්ම ඉන්නේ. 7.02ක සැලකිය යුතු ඉහළ යෑමක් එක්ක. ඒ වගේම මහරජා ෆුඩ්ස් වගේ සමාගම් වලත් හොඳ වර්ධනයක් දකින්න ලැබුණා. අනිත් පැත්තෙන් අපි කලින් කතා කරපු රේණුකා ඇග්‍රි ෆුඩ්ස් හිතන්න ඒ තරම් විශාල ගනුදෙනු ප්‍රමාණයක් සිද්ධ වුණත් දවස් අවසානයේදී ඒගොල්ලන්ගේ කොටස් මිල 6.1.9කින් පහළ බැහැලා. ඒක දවසේ ලොකුම පාඩු වලින් එකක්. ඉතින් මේක ඇත්තටම පරස්පරතා පිරුණු දවසක්. එක පැත්තකින් දේශීය ආයෝජකයෝ විශාල වශයෙන් සමපේක්ෂණ ගනුදෙනු වල නිරත වෙනවා. අනිත් පැත්තෙන් විදේශීය ආයෝජකයෝ විශාල වශයෙන් වෙළඳපොළේ නිවත් වෙනවා. මේ පරස්පර දර්ශක දෙකත් එක්ක කොළඹ කොටස් වෙළඳපොලේ අනාගත ගමන් මඟ ගැන ඇත්තටම මොකද හිතන්න පුළුවන්? මේක තමයි අපි ඉස්සරහට අවධානයෙන් බලන්න ඕන ප්‍රශ්නය.